ඔබ මමත්වයේ ආශාවට අකීකරුවන්න. චතාරේකේ අපිට ආරාධනා කරන ජීවත්වනට ආරාධනා කරන ප්‍රධාන තේමාව මෙයයි. අපි චතාරේකේ මෙනෙහි කිරීම තුළ අපිට හැම වෙලේම ආරාධනා කරන්නේ මමත්වයේ ආශාවට අකීකරු වෙලා දෙවියන් වෙත හැරෙන්නටයි. අද දවසේ මේ ඇරයුම ඔබට මට ගෙන එන්නට දේව වචනය භාවිතා කරන්නේ අකීකරු පුත්‍රයාගේ උපමාවයි. අකීකරු වීම. අපි පාපය නිර්වචනය කරද්දී මේ දෙවියන්ට අකීකරු වීම තමයි පාපය කියලා හඳුන්වන්නේ. අපි පාපයේ උපත නැතිනම් උප්පත්ති පොතේ පාපය ගැන අපි සඳහන් කරද්දී කතා කරද්දී ආදම් සහ ඒවගේ ජීවිතයත් එක්ක ආදම් සහ ඒව දෙවියන්ට අකීකරු වීම, දේව පනතට, දේව නියමයට අකීකරු වීම අපි දකින්නේ පාපයේ විදිහට. ඒ වගේම අද දවසේ සුපෝත තුල දිගහැරෙන අකීකරු පුත්‍රයාගේ උපමාව තුල මේ තාත්තගේ ආදරයට අකීකරු වීම පුතා අපි සලකන්නේ පාපයක් විදිහට. ඔහුගේ අකීකරුකම ඔහුව ගෙන යන්නේ වේදනාවකට. ප්‍රියදර ප්‍රේමවන්තයනි, ඇයි අපි මේ අකීකරු වෙන්නේ? අකීකරු වෙන්නේ අපි මිනිස්සු විදිහට අපේ ජීවිතවල තියෙන ස්වභාවය තමයි අපි ආසයි ස්වාධීන වෙන්න. අපි කැමති නැහැ කාටත් යටත් වෙලා ඉන්න. අපි කැමති නැහැ කවුරුත් අපිව පාලනය කරනවට. අපි කැමති නැහැ කවුරුත් අපිව මෙහෙවනවට. අපි උප්පත්ති පොතට ගියාම ආදම් සහ ඒවට ඕන වුණා දෙවියන් වහන්සේ වගේ බලගතු වෙන්න. ඒක නිසා ඔවුන් දේව නියමය කඩ කරලා පරීක්ෂාවට යටත් වෙලා ඔවුන්ගේ ජීවිතය උත්සාහ කරනවා දෙවියන් වගේ වෙන්න, බලගතු වෙන්න, ඔවුන්ව මෙහෙවන අය බවට පත් වෙන්න. අද උපමාව අපි මෙනෙහි කරද්දිත් මේ උපමාව තුල තියෙන්නේ එහෙමම අත්දැකීමක්. අකීකරු පුත්‍රයාට ඕන වෙනවා ස්වාධීන ජීවිතයකට ඉන්න. තාත්තගේ පාලනය යටතේ ඉන්න. තාත්තගේ ඒ අනුදැනුම ඇතුව තාත්තගේ මෙහෙවීමට යටත් වෙලා ඉන්න ඔහු කැමති නැහැ. ඔහුට ඕනේ ඔහුගේම ස්වාධීන ජීවිතයකට ඇතුළු වෙන්නට. ඔහු ස්වාධීන ජීවිතයකට ඇතුළු වෙන්න යද්දි මේ තාත්තගෙන් අතහැරලා වූ යද්දි නැතිනම් ආදම් සහ ඒව දෙවියන්ගෙන් ඈත් වෙලා යද්දි ඔවුන් සිතන පතන ස්වාධීන ජීවිතය ඔවුන්ට හිමි වෙන්නේ නැහැ. ටික කාලයක් ඔවුන් ඒ සතුටින් ගත කරත් ඒ ජීවිතය ඔවුන් දෙවියන්ගෙන් ඈත් වීම, ඔවුන් දෙවියන්ට අකීකරු වීම ඔවුන්ගේ ජීවිතේ නිර්මාණය කරන්නේ මහ වේදනාවක්. සුගති උයන ආදම් සහ ඒවට දෙවියන්ට අකීකරු වුණායින් පස්සේ ඒ සුගති උයනේ ඔවුන්ට සුගතියක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ තුල තියෙන්නේ ඔවුන්ට ලැජ්ජාවක්. ඒ තුල තියෙන්නේ ඔවුන්ට පරාජයක්. ඒ තුල තියෙන්නේ ඔවුන්ට අතරමං වීමක්. ඒ අත්දැකීමමයි අද නාස්තිකාර පුත්‍රයාගේ උපමාව තුල, අකීකරු පුත්‍රයාගේ උපමාව තුල ඔහු තාත්තගෙන් ඈත් වෙලා යන ගමනේ ඔහුට අන්තිමේට අත්විඳින්නට සිදුවෙන වේදනාව එවැනි අත්දැකීමක්. ඔහුට අකීකරු වීම නිසා තනි වෙන්නට සිද්ධ වෙනවා. අකීකරු වීම නිසා ලැජ්ජාවට පත් වෙන්න සිද්ධ වෙනවා. ඔව්, අවසානයේ නතර වෙන්නේ ඌරු කොටුවක. ඌරු කොටුවක් කියන්නේ සමාජයේ මිනිසුන් ඉවතලන ආහාර වලින් පෝෂණය වන සත්ත්ව කොට්ටාසයක් ජීවත් වෙන තැනක්. මේ අකීකරු පුත්‍රයා රදල පවුලක, පොහොසත් පවුලක, ධනවත් පවුලක ධනවත් දරුවෙක්. හැබැයි ඔහුට සිද්ධ වෙනවා ඔහුගේ අකීකරු වීම නිසා, තාත්තගේ ආදරයෙන් ඈත් වීම නිසා මේ ඌරු කොටුවේ මිනිස්සු විසි කරන දේවල් කන බොන කෙනෙක් බවට පත් වෙන්න. ජීවිතේ ඔහුට අමතක වුණා ඔහු තාත්තත් එක්ක ඉද්දී ඔහුට ඕන කරන සෑම සැප සම්පතක්ම ඔහුට තිබුණා. හැබැයි ඔහුට අමතක වෙච්ච දේ තමයි ඔහු තාත්තගෙන් ඈත් වෙද්දී, තාත්තගෙන් දුරට යද්දී දිනෙන් දින ඔහු දිරඳු වෙන බව. දිනෙන් දින ඔහුට වේදනාව විඳින්න වෙන බව. අවසාන ජීවිතේ බිඳුවටම වැටෙද්දී තමයි ඔහුට හිතෙන්නේ ඔහු ජීවිතේ ගොඩාක් දුර ගිහිල්ලා කියලා. නැත්නම් ජීවිතේ ඔහු වැරදි තීරණයක්, වැරදි දෙයකට ඔහු ඇතුල් වෙලා කියලා. ප්‍රියදර ප්‍රේමන්තේනි, අද දවසේ ඔබට මට ආරාධනා කරන්නේ ඔබටත් මටත් මෙන්න මේ දෙවියන්ට අකීකරු වීම නිසා, නැතිනම් දෙවියන් ඉදිරියේ ස්වාධීන වීම නිසා ඔබට මටත් දෙවියන්ව අත්හරිද්දී ඉතුරු වෙන්නේ මෙන්න මේ වේදනාව තමයි. අපිට මිල මුදල් සැප සම්පත් හම්බ වෙන්න පුළුවන්, හමු වෙන්න පුළුවන්. හැබැයි දිගු කාලීනව අපි දෙවියන්ගෙන් ඈතට යනවා නම් අපිට ජීවිතේ වේදනාව ඉතිරි වෙනවා. අපිට ජීවිතේ ලැජ්ජාව, අපිට ජීවිතේ තනිවීම අපේ ජීවිතේ ඉතුරු වෙනවා. ඒක නිසා දෙවියන්ව අතහැරලා යන්නට ඔබට මට
අවස්ථාව නැහැ කිතුණුවන් විදියට. මේ චතාරිකේ ඔබට මට කරන ඇරයුම එයයි. ඔබට මට ආරාධනා කරන්නේ දෙවියන් වෙත හැරෙන්නටයි. ඔබට මට නිරන්තරයෙන්ම පරීක්ෂාවක් එනවා මේ මමත්වයේ ආශාවන් මුදුන්පත් කරන්න දෙවියන්ගෙන් ඈත් වෙන්න. හැබැයි මේ චතාරිකේ ඔබට මට කරන ඇරයුම ඔබ මමත්වයේ ඒ ආශාවට අකීකරු වෙන්න. මමත්වයේ ආශාවට අකීකරු වෙලා දෙවියන් වෙත හැරෙන්න. එවිට ඔබට සැබවින්ම දෙවියන්ට ප්‍රසන්න දෙවියන්ට සමීප ජීවිතයක් ගත කරන්නට පුළුවන්. මේ චතාරිකේ ඇරයුම එයයි. මේ චතාරිකේ ඔබට මට ආරාධනා කරන්නේ දෙවියන් වෙත හැරෙන්නටයි. එහෙමනම් අපි මේ ලස්සන දවසේ දෙවියන් වෙත හැරෙමු මමත්වයේ ආශාවට අකීකරු වෙමින්. ජෙසුපීටයි.